දහවල් 12ට අපි සියලු වෘත්ති සමිති නැවත රැස් වෙනවා. අපි රැස් වෙන්නෙම විශේෂයෙන්ම අපි දිගටම ආණ්ඩුවට අවධාරණය කරා. අපි මේ මහජන සේවාවක් හැටියට මේක පවත්වාගෙන යමින් තමයි අපි මේ සියලු විරෝධතාවයන් කරලා මේ ආණ්ඩුවේ අවධානය යොමු කරගෙන මේ රටේ දැවැන්ත ආයතනයක් වෙන මර්මස්ථානයක් වෙන විදුලි බල මණ්ඩලය රැකගැනීමේ වුමනාවෙන් අපි මේ සම්බන්ධව පැහැදිලි බුද්ධිමය තීරණයකට එන්න කියන එක අපි දිගටම කිව්වා. නමුත් අපිට පේනවා ආණ්ඩුව විසින් ඒක ඒ ආකාරයට විසඳන්නේ නැතුව. මොකද අවිධිමත්ව තමයි මේගොල්ලෝ වැඩ පිළිවෙල පටන් ගත්තේ. සේවකයන්ට ලියුමක් ගැහුවා තමන් VRS එකක් ගන්න නැත්නම් අනිවාර්යෙන් මේකට දාන්න කියලා. ඒ විදිහට කරන්නේ. එතකොට සේවකයන්ගේ තියෙන අයිතිවාසිකම් ටිකවත් අඩු ගානේ ලියවිල්ලකට අත්සන් කරලා නෛතික ලියවිල්ලක් අත්සන් කරලා ඒගොල්ලන්ට සුරක්ෂිත බව හැදුවේ නැහැ. ඒ නිසා සේවකයොත් ඇත්තටම කලබල වුණා මූලික වශයෙන්ම. ඉතින් මේ විදිහට තමයි මේ වැඩ පටන් ගත්තේ. ඒතකොට මේ වැඩ පිළිවෙලම අවිධිමත්. එතකොට මේ විදුලි බල මණ්ඩලය කියන්නේ මේ රටේ ජනතාවගේ සියලුම දේවල් වලට බලපාන ආයතනයක්. මොකද ඒක මේ විදුලිය නැ හිටියම රටේ ජනතාවත් තේරුම් ගනිව අනිකුත් ආයතනත් තේරුම් ගනිව. එතකොට අපි ඒ නිසා තමයි මේකේ වැදගත්කම තියාගෙන කිසිම ජනතාවට හිරිහැරයක් නොවන පරිදි අපි කියලු දැන් ගිය මාසේ ඉඳලා අපි විවෘත කරන්නේ. ඒතර මේ මාසේ 4 වෙනිදා ඉඳලා කරපු වැඩවලදීත් ඒ වෘත්ති ක්‍රියාමාර්ගවලත් අපි සේවකයන්ගේ බිල්පත් ගෙවීම ඒ සියලුම සේවාවල් සපයමින් තමයි කරේ. මොකද අපි සූදානම් වුණේම නැහැ මේ රටේ ජනතාව මේකට හිරිහැරයටපත් වෙනවට. මේ ආණ්ඩුව දීප පොරොන්දු ඉෂ්ට නොකරන එක රටේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. ජනතාවටත් පොරොන්දු දුන්නා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ටත් පොරොන්දු දුන්නා. ඒ නිසා අපි කිව්වේ දුන්න පොරොන්දු හරියාකාරව ඉෂ්ට කරන්න. මේ සම්බන්ධව එහෙම වැදගත් විදිහට හිතලා බලලා වැඩ කරන්න. මේක මේ අපරාධ මෙහෙම නිකන් විනාශ කරගන්න හදන්න එපා. ඒක මුළු රටටම ආණ්ඩුවටම බලපානවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුව විරුද්ධ සටනක් කරන්නේ අපිට ආණ්ඩුව එළවීමේ කිසිම වමනාවකුත් නැහැ. ඒ නිසා අපි අනිත් අයට අපි සහයෝගය දෙන්නෙත් නැහැ. අපි ස්වාධීන සමිතිය හැටියට මේක තියෙන වැදගත්කම. ඒ නිසා පැහැදිලිවම අපිට සිද්ධ වෙනවා අපේ වැඩ ඇත්තරීමකට යන්න. ඒක අඛණ්ඩ වැඩ වර්ජනයක්ද දවසක එකක්ද කියන තීන්දුව කිරීම සම්බන්ධව තමයි අපි අද රැස්වලා තීරණය කරන්නේ. මොකද විශේෂයෙන්ම දැන් අපිට පේනවා මේ සම්බන්ධව මේ පැහැදිලි උත්තරයක් දෙන්න වෙනකොට මර්ධනය හා මඩ ප්‍රචාර ගැනීම තමයි මේ දිගටම උත්සාහ කරේ. ඒකෙන්ම පේනවා මේගොල්ලන්ට මේක උමනවන්නේ මේක බලහත්කාරයෙන් හරි මේක ක්‍රියාත්මක කිරීමේට නම්මශීලියව නැතුව යන්න ඕන හදන එක තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ. ඒක හේතුවට තමයි අපි දැක්ක දැන් අධිස් නීති දාගෙන ජයර්ජාවර්ධනගෙන් පස්සේ ඒ ව්‍යවස්ථාව පාවිච්චි කරලා කම්කරු නායකයෙක් කරන දේ. හරිද? එතකොට ඒක අනිකුත් සේවා වලටත් අපි දැක්කා. ඒ නිසා බැරනම් ඵලයන් කියන තැනට මේ පඩි ගෙවන්නේ නැහැ කියන තැන් වලට කිව්වා. ඒක ඒ වගේ දෙයක් තමයි දැන් මේ පේන්න තියෙන්නේ. ඊට අමතරව සමාජ මාධ්‍ය ආණ්ඩුව විසින් තවත් දේවල් උපකරන මේකට බොරු මතයක් හදන්න විවිධ බොරු කියන්නේ. දැන් පෞගි දවසක පෙන්වන්න හැදුවා මේ අමාත්‍යාංශයේ පත්තිම් ගන්න මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා තිනවා පත්තිම් ගන්න කියලා මේ කම්පැනි වල. පට්ට බොරු බේගල් කිව්වා. මොකක්ද ඒ කරේ? 126 කට ඉන්නවා විදුලි අධිකාරී ශේෂ්ත්‍රයේ උසස් වීම ලැබපු ඒගොල්ලන්ට යාපනයේ ඉඳලා ඒ මිනිසුන්ට එන්න කියලා කිව්වා මේගොල්ලන්ට ඉන්ටර්වයුව කරලා ඒකේ පත්තිම් දෙන්න. නමුත් එහෙම දෙන්නත් බෑ. ඒක ඉන්ටර්වයුව එකක් කරලා ඊට පස්සේ ඉන්ටර්වයුව එකෙන් පස්සේ පත්තිම් දෙන්නේ. ඒ පත්තිම් දෙන්නත් වෙන අවුරුද්දක ට්‍රේනින් වලට. ඒකට ලිපිකරු ශේෂ්ත්‍රය හිටියා. දැන් මේක පෙන්නලකෝ මේ අලුත් කම්පැනි වල පත්තිම් ගන්නයි. මේ වගේ බොරු කියන මේ විශේෂ විදුලි සේවක සංගමයේ මැදිහත්වල මේ පට්ටපල් කෙබර කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ට පේනවා ඒගොල්ලෝ හිතුවේම ඒගොල්ලෝ තමයි මේ සියලු ආයතන අරගත්ත භූතයෝ ටික කියලා. දැන් භූතයෝ නෑ මේවා මිනිස්සුયો ඉන්නේ. ඇත්තට උසස් විදියට කල්පනා කරන උරු සමිතිය ඉන්නේ. ඇත්තට නැතුව මේ ආණ්ඩුවේ ලොන්න කවුරුත් අපි එහෙම කතා කරන්නේ නෑ. ඒ නිසා එතකොට අපි පැහැදිලිවම මේ කරන දේ තුල ඒගොල්ලෝ ගරා වැටලා තියෙනවා. ඒගොල්ලෝ ඉවරයි දැන්. ඒක පේනවා. එතකොට ජනතා විමුක්ති සමිතිය ඉවරයි. ඒක තමයි ඇත්ත තත්ත්වය.